Konnichiwa. මගේ නම නිදර්ශක ලක්ෂන්. මගේ ගම තිවුරපිටිය. මට ඩේටා ටෙක් ආයතනය හම්බ වෙන්නේ ඇත්තටම මගේ අධ්‍යාපන කාලයෙන් පස්සේ මම වෙන ස්ටඩි වලට ගියා. එහෙම ගිය වෙලාවක මම පළවෙනිම තෝරගත්ත කොරියන් එක්සෑම් එක කරලා විදේශ ගතිය මම බලාපොරොත්තු වුණා. ඉතින් බලාපොරොත්තු වුණ වෙලාවේ මම එක්සෑම් එකට රෙඩි වෙලා ඒ දේවල් පාඩම් කරලා ඒ දේවල් කරගද්දී කට් ඔෆ් මාර්ක් එක පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා ඒක මම ෆේල් වුණා ඊයේ එකේ. ඊට පස්සේ මම ප්‍රයිවට් කැම්පස් එකකට ජොයින් වෙලා ඒකේ ටොප් අප් ඩිග්‍රී එකක් කන්ටිනියු කරගෙන යන ගමන් ඉද්දී මට මගේ පාර්ට්නර්ගෙන් හම්බ වෙනවා ෂෝට් කට් එකක් තියෙනවා අපි මේක try කරලා බලමු. අපේ ගමේමයි තියෙන්නේ දිවුලපිටියමයි තියෙන්නේ. ගිහිල්ලා බලමු මේකට මොකක්ද වෙන්නේ කියලා මේක මට පොඩි ෂෝට් විස්තරයක් කිව්වා. ඊට පස්සේ මම කල්පනා කරලා ආයතනයට ඇවිල්ලා කතා බහ කරලා ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා කතා බහ කරගත්තාම මට පළවෙනියටම හම්බෙන්නවා අපේ සෙන්සර් ජාමු සෙන්සර් හම්බෙලා කැබින් එකේදී ප්‍රශ්න කතා කරලා ඉද්දී සෙන්සර් කිව්වා ඇත්තටම මේක සාමාන්‍යයෙන් ළමයිට ඇචීව් කරගන්න අමාරුයි ඒකට බෑලා වැඩේ කරගන්න පුළුවන් බැරි කමක් නැහැ කියලා. ඉතින් එතකොට මට ලොකු ආසාවක් තිබ්බා හොඳ කන්ට්‍රියකට යන්න කියලා තමයි. ඔස්ට්‍රේලියා, කැනඩා, කොරියා, ජපාන් වගේ සාමාන්‍ය හොඳ ලොකු කන්ට්‍රියකට යන්න ලොකු ඩ්‍රීම් එකක් තිබ්බා. ඊට පස්සේ මම මගේ යුනිවර්සිටි ලයිෆ් එක නවත්තලා සෙන්සර් එකේ එකතු වෙලා මේ ගමන යන්න තීරණය කරලා සෙන්සර් එකෙන් ඉගෙනගෙන මේ දේවල් කරගෙන ඉස්සරහට යද්දී වීසා ප්‍රොසෙස් එක ආවා. ඊට කලින් ඉන්ටර්වියු තිබ්බා. ඉන්ටර්වියු වලට පේස් කරලා වීසා ප්‍රොසෙස් එකට ආවට පස්සේ ඩොකියුමන්ට් පැත්තෙන් ගොඩක් උදව් ගොඩක් ක්ලාස් එකේ මේ දේවල් කම්ප්ලීට් කරගෙන ගොඩක් වෙලා බැලුවා. සෙන්සර් ඒ අතරතුර යම් යම් දේවල් කියලා ඒ දේවල් වලට අඩිපාඩු හදාගෙන ගමන ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහලා මගේ අවසාන බලාපොරොත්තු විදිහට හම්බුනේ මගේ මහන්සි ප්‍රතිඵලයට සෙන්ස් මට අරන් දුන්නේ මගේ වීසා එක. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. තව කෙනෙක්ට මට කියන්න දෙන්නේ මේ වගේ ගුරුවරයෙක් හම්බෙන්නේ සාමාන්‍ය මගේ ජීවිතේ මම ගුරුවරු ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා යුනිවර්සිටි වල හැමදේම. ඒතකොට මට හම්බෙච්ච ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් කියන මට්ටමේ හිටපු ගුරුවරයෙක් තමයි අපි චාමරසිංහ. සෑහෙන්න උදව් කරන ළමයින්ට මම ඒ වගේ සර්විස් එකක් දැකලා නැහැ. කියන්නේ වෙන වීසා කරන තැන් වල මම දැකලා තියෙන්නේ සාමාන්‍ය ඕනම හම්බෙන්න බෑ. වෙනම එක්කෙනෙක් සම්බන්ධයෙන් තමයි ඒ දේවල් කතා බහ කරන්නේ. ඒත් අපිට එහෙම දෙයක් නැහැ. පන්ති වෙලාවේදීම මේ දේවල් කතා කරගන්න අපි chance එක තියෙනවා. උගන්නන්නේ සෙන්සර්මයි. ඉතින් ඒකට කිසිම ඩවුට් එකක් නැහැ. අපි ගැන හැමදේම සෙන්සර් දාන්නවා. දන්නේ හින්දා ඉතින් ගොඩක් මේ දේ කරගෙන යන්න අපිට මාර සපෝට් එකක් හම්බුණා. ඉතින් කියන්න වචන නැහැ මේ වෙලාවේ. ගොඩක් සතුටුයි වීසා එක හම්බෙලා තියෙනවා. ෆස්ට් ටයිම් කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් මං හිතුවේ මයි ගමන් මට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. මං කියන්නේ කාගේවත් කීමට කවුරුත් ආවා මෙහෙම ගියා කියන මතේ නෙමෙයි මම පාර්ට්නර්ත් එක්ක කතා කරලා තමයි මේ තෝරගන්නේ. ඉතින් තෝරගත්ත පළවෙනි දේම සක්සස් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. රිකවුස් එකක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩවුට් එකක් නැතුව ලබන මාසේ ජපානයට යන්න පුළුවන්. ගොඩක් සතුටුයි. මට කියන්න තියෙන්නේ තවත් ළමෙක්ට එනවා නම් ජොයින් වෙන්න ජීවිතේ ජය ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි කියලා එක සෙන්සේ කියලා දෙනවා. ඒක මාර කම්පියුටර්ස් ලෙවල් එකකින් කතා කරන මිනිස්සුන් මම දැක්කා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඩේටා එක ආයතනේ හම්බෙච්ච එකත් සෙන්සේ වගේ හොඳ ගුරුවරයෙක්, සෙව්වන් සෙන්සේ වගේ හොඳ ගුරුවරියක් හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා මගේ ජීවිතේ. හදවතින්ම ඩේටා එක ආයතනේ මම ගොඩක් ආදරෙයි. තවත් ළමෙක්ට කියන්නේ ජොයින් වෙලා ජීවිතේ සාර්ථක කරගන්න. බොරු මවාපෑම් වලට යන්න එපා. වෙන තැන් වලට ගිහිල්ලා අහුවෙන්න එපා. හරි රෙකමන්ඩ් එකක් තියෙන තැනකින් වැඩක් කරගන්න. ළමයි ගිය තැනකින් ළමයින්ගේ රෙකමන්ඩ් එකක් තියෙන තැනකින් හරි වැඩක් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලගේ ජපාන් ජීවිතය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරියටම සෙන්ස්